යන් ඔහම ඉස්සරහට යන්. අම්මට සිරි. මෙන්න ගයිස් බදුලුවේ පාලම ගිහිල්ලා තියෙන විදිය පේනවනේ. ඉතර වතුර කන්දරක් ආවනේ. ආයෙත් තියෙන වැඩි. මෙන්න ගයිස් පේනවනේ. මේ උඩටම වතුර ඇවිල්ලා තියෙනවා. තාවමත් වෙනවා දැන් නම් අඩුයි මේ ඔක්කොම ගිහිල්ලා තියෙන මේවා තිබ්බ තැනක්වත් නෑ දැනට. ඉස්සු වැදෙනවා. මේ වතුර ටික ඔක්කොම යන්නේ මහවැලි ගඟට. මේ ඔක්කොම කඩංගියව තියෙන මේ. මේ එහා පැත්තේ තියෙන්නේ මහවැලි ඇලෙන් යන පාලම. අතන තියෙන්නේ. ඒ පාලම තමයි. ඒකට කියන්නේ ඇනිකට් එක කියලා. ඉස්සු වැදෙනවනේ මේ උඩට වතුර ගවද? අර මේ අතනටම ඔන්නෝක තමයි තත්ත්වේ. මේ රන්දිනිගල නුවර පාරේ බදුලුවේ පාලම. පේනවනේ ඔක්කොම වතුර තියෙන්නේ මේ සෙල්ලම් ජලස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ. දැනට එක දොර ඇරලා තියෙන්නේ. හරිද ගයිස්? දොරන් තුනක් තියෙනවා. එක දොරයි දැනට ඇරලා තියෙන්නේ. එළිම යන්නේ මහවැලි ගඟට. මේ පැත්තේ උත් යන වතුර අර. අර මේ දොරවල් තුනක් තියෙනවා. යාම දෙක අතර තියෙනවා. අඩෝ වතුර වැඩි වුණා. ඔව් නේ මෙච්චර තිබ්බේ නෑ ඉස්සෙල්ලා. මට සිරි. මාර ලස්සනයි බං. ඒ කට්ටිය කොහෙද ආවේ? අපි ආව රන්දිනිගල. රන්දිනිගල? රන්දිනිගල බලන්න ආවද? රන්දිනිගල බලන්න ආවේ. හා? කොහෙද ආවේ? කපල් එකම රන්දිනිගල බලන්න ආවද? හා? බැලුවද? හා? හොඳයිද? හා? මේ අපි දැන් රන්දිනිගල. මේ එක දොරයි ඇරලා තියෙන මල්ලි. ආ එක දොරයි ඇරලා. එකයිද? ඔව් එකයි ඇරලා තියෙන්නේ. අනිත් එක අරින්න නැද්ද නැහැ? අනිත් ඒවා කොහොමද ගන්නෙ? එහෙමද? අර මේ උණුවලක් තියෙන ඒක බලන්න ඉස්සෙල්ලා.
මේ පැත්ත වතුර එනවා මේ පැත්ත වතුර එනවා මේ කොහෙන්ද මෙතනින් එන්නේ කොහොමද දන්නේ නේ මේක යටින් ඒ අර උඩින් දාලා තියෙනවා. අර කැටි. ඈ බලන්නකො නේද මේක හදලා තියෙන විදිහ බලන්නකො නේ දැන් වතුර ඩෑම් එක තියෙන්නේ මෙහි හරිද දැන් මේ පැත්තේ තමයි ඩෑම් එක තියෙන්නේ එතකොට මේ පැත්තේ දැන් වතුර එන්නේ ආන් අතර දොරක්වත් නැහැ හැබැයි පොළොවේ යටින් එන්නේ කොහොමද හදලා තියෙන හැදිල්ල ඒනොන අර පැත්ත පේන්නේ නැහැ මේ මාරයිනේ මේ පැත්තේ ඔක්කොම මේ මීදුමෙන් වට වෙලා තියෙන්නේ ඇයි මේක මේ රතු පාටෙන් දෙන්නවා නේ ලයිට් එක. ලන්දනිකලින් එන වතුර ඔක්කොම මහවැලි ගඟට වැටෙන්නේ මෙන්න මෙතනින්. මෙතනින් තමයි. මේ මිනිපේ අමුණ. මෙතන ඉස්සරහා මේ මිනිපේ අමුණ තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් පල්ලෙහාට තමයි මහවැලි ගඟට වැටෙන්නේ. පේනවනේ. සෙල්ලම් ජලස්කන්ධක් නෙමෙයි තියෙන්නේ. මේ තියෙන මිනි පමුණ. හරිද? ඒකට මේකෙන් තමයි මහවැලි ගඟට වැටෙන්නේ. මේ අවසාන තැන මෙතන අන්දේෙන් ආවට පස්සේ මෙන්න මෙතන තියෙන මේ තියෙන වතුර පාර මේ ඔක්කොම මේ පල්ලෙහාට යන ගඟට යන්නේ මහවැලි ගඟට. මේ වතුර යන ඔක්කොම. ඒතර මෙතනින් තමයි මහවැලි ඇලට යන මෙතන වාහන ටික ඔක්කොම වහලා තියෙන්නේ දැල්ලට. මේ දොරවල් ටික ඔක්කොම මහවැලි වතුර ටික ඔක්කොම වහලා තියෙන්නේ. එනවනේ මේ වතුර පාර ආය මාර වතුර පාරක් යන්නේ මේ රන්දිගලින් දොරවල් ඇරලා තියෙන එකේ වතුර පාරක් තමයි මේ යන්නේ මේ ඉස්සරහා ඔක්කොම තියෙන මේ මෙතන උඩට රන්දිගල ඉස්සරහට මේ ඔක්කොම යට වෙලා තිබිලා තියෙන්නේ දැන් වතුර බහලා හැබැයි දැන් එක දොරක් ඇරලා තියෙන්නේ එහෙනම් ගයිස් අර වගේ මේ පැත්තට රන්දිගල ඩෑම් එක බලන්න එනවා නම් මේ වගේ තෙමි මේ පේනවනේ තෙමි බලන්නේ. හරිද? මේ විදිහට තෙමි බලන්න එනවා නම් එන්න ඇවිල්ලා බලන්න. හැබැයි ඔළුව දාන්නේ බලාගෙන නැත්තම් කෙලවෙන්න පුළුවන් පරිස්සමෙන් හොඳේ. එහෙනම් අපි ගියා.